Hello, good morning guys. ඔන්න යාත්‍රිකයා අද යන්නේ මම ගොඩක් කාලයක් යන්න බලාගෙන හිටපු ගමන. අද මම යන්නේ රිවර්ස්ට ඒසරේ ට්‍රිප් එක. අපි යන්නේ ෆැමිලි ට්‍රිප් එකක්. ඉතින් ඒ කියන්නේ අපේ මායි අපේ අම්මයි අපේ තාත්තයි ඊට පස්සේ අපි ටිකිරිසර් ඉන්න ටිකිරිසර්ගේ වයිෆුයි එයාගේ පොඩි දුවයි යන්නේ. අපි 6 දෙනා. මම රූට් එක ඕගලන්ට මෙන්න මේ විදිහට දාන්නම්. ටිකිරිසර්ල ගාන දිනා ඊට පස්සේ අපේ වාහනේ තියෙනවා. ඉතින් මේ vlog එක ෆැමිලි ට්‍රිප් එකක් විදිහට බලා ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකේ ඉස්සරහට දිගටම රැඳිලා ඉන්න. මම අද වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ DJI Action 5 Pro එකකින්. ඒක ශෂින්ත මල්ලී කැම් එක. ශෂින්ත මල්ලට ගොඩක් ස්තුතියි ඒකට. ඒ වගේම අපේ ශෂිරු මට ඩ්‍රෝන් එක දුන්නා. ඩ්‍රෝන් එකත් දැන් මං ගාව තියෙනවා. ඩ්‍රෝන් ෂොට් එකක් ලස්සනට දාගන්න පුළුවන් වෙයි. ශෂිරුටත් ගොඩක් ස්තුතියි මට ඩ්‍රෝන් එක දුන්නාට. එහෙනම් අපි යමු. ඉතින් guys මේ ඔයගොල්ලෝ මහියංගනේ ඉඳලා බකමුණු පාර කෙලින්ම આવත් මේ පාර එච්චර හොඳ කන්ඩිෂන් එකක නෑ. සාමාන්‍ය වාහනයක ගෙනනට ටික ස්ලෝ යන්න ඕනේ. අපි මේ ටික ස්පීඩ් යන්නේ. ඔයගොල්ලන්ට මේ පාර නැතුව පොඩි මේ කැඩිච්ච හරිය ටිකක් මග අරගන්න විකල්පයක් තියෙනවා. ඒක තමයි මහියංගනේ නුවර පාරට දාලා හසලකින් දාන්න පුළුවන්. ආයෙත් ඩබල් පැත්තට පාරක් තියෙනවා. ඒ පාර කාපට් මේ එතකොට මේ තියෙන මේ ටයිම් ලොස් එක අපිට මග අරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාර කැඩලා නැහැ. මේ පාර හොඳ කන්ඩිෂන් එකක තියෙනවා. ගමු පාර. අපි පොඩ්ඩක් කට්ටිය අඳුරගෙන ඉමු. මේ ඉන්නේ ටිකිරිසර්ගේ පොඩි දුව, මේ නැන්දා, මේ අපේ අම්මා, මේ අපේ තාත්තා, මේ ඉන්නේ ටිකිරිසර්. කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි, සමරීරස ෆිසික්ස් නම් ෆිසික්ස්, ටිකිරිසර්. මෙන්න කියන්න. අපි දැන් යන්නේ රිවර්ස්ටන් කරා. දෙපැත්තෙම ගස් වෙයිලා අරණ යනවා. අමුතු කැලයක් මැදින් මේ යනවා. ඒ කැලයක් මැදින් තමයි යන්නේ. ඒ වයිබ් එක නම් අර අමුතු ගැම්මක් තියෙනවා ටික. අඳුර වෙලා වගේ. guys අපි පිටවල පතනට ආවා. පිටවල පතනෙන් එන්ට්‍රන්ස් එකේ ටිකට් අරගෙන ඊට පස්සේ ටික දැන් යනවා. එතන තියෙන පුංචි ලෝකාන්තයක් මීටර 800ක් කියලා ගහලා තියෙනවා. මෙතන පයින් යන්න ඕනේ. ටිකට් අරගෙන යුනිවර්සිටි එකට අපි ගිහිල්ලා බලමු. ලොකු view එක පේනවා කියලා කිව්වා බලමු. ඔන්න guys අපි ආවා පුංචි ලෝකාන්ත තියෙන තැනට. ඔයගොල්ලෝ මෙතන ඉන්නවා සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා. වැටවල් අරමයා මුකුත් ගහලා නැහැ. වැටුනොත් එහෙම පේනවනේ. කැලේවත් හොයන්න වෙන්නේ නැහැ. ඒකින්ද ගොඩාක් පරිස්සම් වෙන්න. මෙතන ලස්සන. මෙතන පොඩක් කරේ.
ගයිස් අපිට මේ හරියට ලොකු ඉව බලාගන්න පුළුවන් මේ එකන්නේ ලොලු කඳු මේ හරි කඳු මුදුන් 34ක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මිටියාවතට අපිට මේ පේන හරියට කඳු මුදුන් 34ක් පේනවා. ඒකෙන් කඳු මුදුන් පහක්. ඒ කියන්නේ මේ නකල්ස් කියන්නේ මෙන්න මේවා ටිකනේ. ඇඟිලි වල තියෙන මේ උඩ ටිකනේ. ඔය නකල්ස් විදිහට මෙන්න මේ විදිහට කඳු මුදුන් පහක් පේනවා. ඔන්න ඔය කඳු මුදුන් පහ තමයි නකල්ස් කඳු විදිහට හඳුන්වන්නේ. ඉස්සර කියන්නේ සිංහල මේ දැන් නකල්ස් කියලා හඳුන්වන එක ඉංග්‍රීසි නමන්නේ. ඊට කලින් ඒක හඳුන්වලා තියෙන්නේ දුම්බර කඳු වැටිය කියලා. දුම්බර කඳු වැටිය මේ පැත්තෙන් තියෙනවා නැත්නම් නකල්ස් කඳු වැටිය. ඊට මේ කඳු වැටිය එහා පැත්තෙන් නුවර උඩු දුම්බර මේ පැත්ත පේනවා. ඊට පස්සේ ඔය වැහිලා පේන්නේ. එන්නේ ඒ හරියෙන් ලකේගල ඊට පස්සේ යකුංගල පේනවා. ඊට පස්සේ ඊට එහා පැත්තේ ලකේගල තියෙනවා. ඒක පේන්නේ නැහැ. මේ දුම්බර කියලා කියන්නේත් මේ දුමෙන් බර. ඒ කියන්නේ නිකන් මීදුමෙන් හැම වෙලාවෙම බර වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි මේකට දුම්බර කියලා වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් අපිට දැන් කලින් පේනුනේ නැහැ. දැන් පේනවා මානිගල පේනවා. මේ මානිගල කියලා මේකට හඳුන්වන්නේ ඉස්සර මේ පැත්තේ තේදළු නෙල්ල කට්ටිය ඉඳලා තියෙනවා. තේවල් තිබිලා තියෙනවා සුද්දොන්ගේ. ඉතින් ඒගොල්ලන්ගේ වෙලාව දැනගෙන තියෙන්නේ මෙන්න මේ මානිගලේ තියෙනවා ගල් පොත්තක්. ඒ ගල් පොත්තට ඉරේලි වැටෙනවා. ඉරේලි වැටිලා දැන් ඒගොල්ලන්ගේ ඔෆ් ටයිම් එක 4:00 නම් ඒ 4:00ට ඒක හෙවනැල්ල වැටෙන විදිහ අනුව ඒගොල්ලෝ තීරණය කරන මේක අපි ඔෆ් ටයිම් එක කියලා දෙමළෙන් වෙලාවට කියන්නේ මණි කියලා. ඉතින් මානිගල වුණා ඔන්න ඔය වගේ කතා තියෙනවා. කොහොමත් මේ හරි ගොඩක් මේ රාවණ රජතුමා සම්බන්ධ පුරාවෘත්ත ගෙතිලා තියෙනවා. මේ මානිගල පර්වතය උඩට පේනවා ඇති. මේ උඩින් නිකන් තනිකරම ෆ්ලැට් වගේ පේන්නේ. ඒකින් එතන හඳුන්වන්නේ රාවණ රජතුමාත් එතුමාගේ දඬු මොනරය මෙන්න මේ මානිගල මුදුනේ බෑවා කියලා. ඊට පස්සේ ඔය එක මත තිනවා. මොකද ඒකට තවත් සාක්ෂි අපිට එකතු කරගන්න පුළුවන්. මොකද මානිගල ඊට පස්සේ ලකේගල යකුංගල ඒ වගේ නම් වලින් හඳුන්වන්නේ ඒ පුරාවෘත්තයට සම්බන්ධ එක ස්ථාන. අපි ආවා මෙතන ප්‍රසිද්ධ view point එකක් තියෙන තැනකට වෙස්ටර්න් වල. අපි ආපු පාර අර පැත්තෙන් පේනවා. මම ඩ්‍රෝන් ෂොට් එකක් කලින් දැම්මා. ඒ දාපු ඩ්‍රෝන් ෂොට් එක ගත්තේ අන්න අර හරිය ඉඳලා. දැන් අපි ඉතින් මේ පාර දිගේ උඩට ආපුවම අට්ට ලොකු view point view එක බලාගන්න පුළුවන් මෙතන. මං හිතන්නේ අපිට අර පැත්තෙන් අර පේන්නේ පිටවල පතන. ඊට පස්සේ මේ පැත්තෙන් මානිගල කන්ද පේනවා. ටවර් එක නම් දැන් වැහිලා.
ටිකක් ඉස්සරහට ගියන් තේරෙන්නේ මෙතන කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගයිස් අපි ආවා රිවර්ස්ටන් වලට. රිවර්ස්ටන් වල මෙතන වාහනේ දාලා අපි තේ එකක් බීලා දැන් අපි යනවා ඉතින් කිලෝමීටර් 2ක් විතර උඩට නගින්න තියෙනවා. අපි යන් උඩට ලස්සන view එක බලන්න පුළුවන්. පොඩ්ඩක් වහින්න වගේ තියෙනවා. ගියරක් වෙලා යන්නේ. guys අපි පිටිපස්සෙන් ටවර් එක පේනවා. ටවර් එක පේනවා. මෙතන පොඩ්ඩක් view point එකක් වගේ එකක් තිබ්බා. මේ ටැංකියක් වගේ එකක් හදලා අපි ඒක උඩට නැග්ගා. මේතෙන්ට නම් පට්ට ලොකු view එකක් පේනවා. මගේ පිටස් මේ පැත්තෙන් පේනවා ඇති කැමරා එකේ. අර පැත්තෙන් මම පේනවනේ. මෙන්න මේ හරියෙන් මානිගල නියමෙටම පේනවා. ඊට පස්සේ නගල්ස් කඳු වැටි මේ පැත්තෙන් මේ දිගට පේනවා. තව ඉස්සරහින් තුන්නිස්කල ඊට පස්සේ යකුංගල ලකේගල ඒ වගේ කඳු සෙට් එකක් මේ හැරට පේනවා. අර මම පහලත් කිව්වා වගේ කඳු බුදුන් 34න් අපි ගණන් කරමුද? නිකන් ආතල්ලකට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 8 මෙතෙන්ට 20ක් 25ක් වගේ කඳු බුදුන් ගානක් පේනවා මේ මං ඉන්න හරියට. ඉතින් බලන්න මේ වගේ මේ තියෙන ගස් මේ කඳුකර වනාන්තර වලට ආවෙනික වෙච්ච මේ කඳන් එහෙම කුරු වෙලා වැඩි උස යන්නේ නැමිලා ටිකක් අර චර්මල පත්‍ර සහිත ගස් තමයි මේ වගේ මේ හැදෙන්නේ. මේ වගේ උස තැන්වල මොකද දැන් මං ආපු දවස් වලට මේ දවස් වල එච්චර හුළඟ නැහැ. සාමාන්‍යයෙන් අගෝස්තු වගේ වෙද්දි මෙතෙන්ට පට්ටල කොහොල ගත්තේ නේ. ඒක තමයි මම හිතන්නේ රිවර්ස්ටන් කියලා කියන්නේ. ඉස්සරහට ගියාම ආයෙ පස්සට හැරෙනවා. මේ පැත්තෙන් කළුඟක ජලාශය පේනවා. මට අහන්න ලැබිච්ච විදිහට කළුඟක ජලාශය පරාක්‍රම සමුද්‍රයට වඩා ඒ කියන්නේ පරාක්‍රම සමුද්‍රී ජලධාරිතාව වගේ 5 ගුණයක් මේ කළුඟක ජලාශයේ ජලධාරිතාවක් තියෙනවා. තවත් කියනවා නම් ඒක ගැන රයිට්. ඔය කළුඟක කියන්නේ මේ අර අපි දන්න සාම්ප්‍රදායික කළුඟක නෙවෙයි. මේ පැත්තේ මිනිස්සු හදාගත්තු නමත් තමයි කළුගඟ කියන්නේ. ඒ කියන්නේ ඒ ගඟේ වතුර කළු පාටයි නම් ඒකට කළුගඟ කියලා කියනවා. ඊට පස්සේ ඊට හැබැයි තව ගඟක් යනවා. ඒක හීන් ගඟ, සුදු ගඟ කියලාම හඳුන්වනවා. කොහොම මේක කළුගඟ ජලාශය. මේක පරාක්‍රම සමුද්‍රය වගේ 5 ගුණයක් ලොකුයි. හායි කියන්න. හරි. හායි කියන්න. හායි. හායි කියන්න. හායි. මේ වැටෙන්න ගියේ කවුද? මේ දැන් වැටෙන්න යන්නේ ඉතාමත්ම ප්‍රවීණ රසායන විද්‍යා දේශකතුමා තමයි ඔය යන්නේ සමරවීර මහත්මයා. එතුමත් සමග එයාගේ බිරින්ද අපට පේනවා ඉස්සරහින් යනවා. ඒත් එක්කම එතුමාගේ පුතණ්ඩිය මේ වැඩේ මේවන්නේ. එයත් ඉස්සරහින් යනවා මට පේනවා. හුඟක් මහන්සියෙන් වගේ යන්නේ ගොඩක් පයින් ඇවිල්ලා. සාර්ථකව ගමනක් නිම කරලා ඉතාම සතුටින් යන මොහොතක් තමයි මේ අපේ තියෙන්නේ. හරිම සතුටින් යනවා සියලු දෙනා. හරිම ලස්සනයි බලන්න ආසයි. හොඳ view එකක් තියෙනවා හැම පැත්තෙම. හරිම ලස්සනයි. මේ ප්‍රදේශය බලන්න කාටත් වාසනාව තියෙන්න ඕනි. ශ්‍රී ලංකාවේ ඉපදුනාම ශ්‍රී ලංකාවේ ඉඳලා මේවා බැලුවේ නැත්තම් තේරුමක් නැහැ වගේ නේද? හරිම ලස්සනයි ඇත්තටම. මමත් මේ ඉස්සෙල්ලාම සැරේ තමයි ආවේ. මේ වගේ ඇවිල්ලා කුණු ජරාව විසි කරලා මේවා සවුත්තු කරන්න එපා. මේ ලස්සන මේ විදිහටම ඉස්සරහා පරම්පරාවටත් යනකම් පරිස්සම් කරන්න. ඇත්තම තමයි. එහෙම තමයි කතා කියන්නේ. view point එකෙන් දැන් අපි එතනින් පහලට යන්න තමයි මේ අපි සූදානම් වෙන්නේ. සූදානම්. බාර දෙනවා අපේ කැමරාව. රිවර්සන් වල සිට රිවර්සන්
ඉවස්තයන් වලක සිට අපි යලිත් හමුවෙන්න බලාපොරොත්තුෙන් යනවා. ඉතින් ගයිස් මේ අපි රිවර්ස්ටර්න් මේ ටවර් එකට පහළ තියෙන පාරේ එතන කඩෙන් කාලා දැන් අපි යනවා බවර්ගේ රැල්ල බලන්න. අපි බඹරකිරි ඇල්ලට ආවා පාරේ කාර් එක දාලා දැන් යනවා බඹරකිරි ඇල්ල වරන්ඩ පාරෙන් ඉඳලා පොඩි දුරයි තියෙන්නේ හැබැයි මේ රිවර්ස්ටර්න් ඉඳලා කිලෝමීටර් 11ක් විතර එන්න ඕනේ තනකම කන්දේ පහළට ඒක තමයි ඔයගොල්ලන්ට බඹරකිරි ඇල්ල මීට් වෙන්නේ එහෙනම් බලමු ඔන්න ගයිස් මේ වෙලාව තමයි ඉතින් මේ පේනවනේ පාලම ටිකක් අත්තර ගාන ටික කබලන් තත්ත්වයේ තියෙනවා කියලා අපිට පෙන්නනවා යන්න එපා කියලා මේ පාර නැති මං හිතන්නේ ඒකින්ද අපිට පහළට ගිහින් දැන් ෆොටෝස් ටිකක් ගන්න වෙන්නේ ගයිස් මේකේ ආවට මේ නාන්න දෙම නම් හිතන්නවත් එපා මේ පෙන්වන්නට මේක සෑහෙන්න ගැඹුරයි කියලා අපිට පේනවා ගොඩක් පිරිසක් මේකේ නාන්න ගිහිල්ලා මැරිලා තියෙනවා ඒකින්ද මේ නාන්න නම් හිතන්නවත් එපා ඇවිල්ලා සුන්දරත්වය බලලා යන්න නාන්න නම් එපා අයින් යත් එහෙම මේ තනිකර ගලෙන් පල්ලට ඉස්සනවා ආයලොවෙත් මේ ඩෙඩ් බොඩි තමයි ඒකින්ද නාන්න කරන්න එපා ඇවිල්ලා බලලා යන්න මේ පාලමත් ළඟදීම හදයි. බඹරකිරි ඇල්ල මං හිතපු ෂොට් එක ගන්න බැරි වුණා. එකක් පාලම බලන් ඊළඟ එකේ ඩ්‍රෝන් එකට සිග්නල් නැහැ. එහෙමනම් දැන් අපි ආයෙත් අපේ නවාතැනට යනවා. නවාතැන තියෙන්නේ කොහෙද මානිගල පැත්තට වෙන්න. ඒකෙන් අපි ආපු පාරේ ආයෙ ගිහිල්ලා පිටවල පතන්න චුට්ටක් ඉස්සරහින් දකුණු පැත්තට දාලා යන්න ඕනේ. එහෙනම් අපි නවතන්න ගිහිල්ලා හම්බෙමු. හෙලෝ ගුඩ් මෝනින් කට්ටිය ඔන්න ඊරෑ අපි මන් නැවැත්තු මම හිතන වීඩියෝ එක බඹරකිරි ඇල්ල ගාව ඉඳලා එතන ඉඳලා අපි ආයෙත් පිටවල පැත්තට ගිහිල්ලා එතනින් මානිගල පැත්තට හැරිලා අපි නවාතැනට ආවා වෙන ඇති හරිත හෝම් ස්ටේ මාර ලස්සන තැනක් අපි මේ ෆේස් කරලා තියෙන්නේ ඉස්සරහින් මානිගල පර්වතයට රූම්ස් තුනම ෆේස් කරලා තියෙන මානිගල පර්වතයට. ඉතින් අපි අපේ රූම්ස් දෙක අරගෙන පහළ පැත්තේ නයිට් එක මෙහි ගත කරා. මේ හොඳ සර්විස් එකක් දෙනවා. ඔයගොල්ලොත් මෙහෙම වෙනවා නම් අර නම්බරයට කෝල් එකක් දෙන්න. ඔයගොල්ලන්ට මේ වැඩි විස්තර දැනගන්න පුළුවන්.
මේ පහසු ගානකට ඔයගලන්ට මේ ඔයගලන්ගේ රාත්‍රී මෙතන ගත කරන්න පුළුවන්. ඉතින් එහෙනම් උදේ පාන්දරම දැන් උදේ වෙලාව 6 ගණක් ඇති. අපි අද යනවා උදේ පාන්දරම මානිගල පර්වතය නගින්න. එහෙනම් අපි යමු. හලෝ කොහොමද? හයි. ගයිස් මේක තමයි මේ වැද්දා පැණි යන්න කියන්නේ. එතන ෂෝක් එක. guys ඔන්න පොඩි පේන තැනකට ආවා. අපේ නවාතන තිබ්බේ මම ගෙසින් වල හැදෙලා ඔන්න අතන මේ කැලේ මෙහෙම එල්ල ගවිලා තියෙන්නේ. ඊට මෙතෙන්ටත් අපි ගිය රියස්ටන් ටවර් එක වෙනවා. guys අපි ආවා මානිගල පර්වතේ මුදුනට. අම්මෝ wow අපි ආවා මානිගල. ඔන්න පුතේ ලංකාව. මේක ලංකාව බං. guys මේ අපි දැන් නවතින තැනින් පිටත් වෙනවා. ඊට පස්සේ අපි යන්න තියෙන සේරැල්ල වලට වාහනේ පැච් එකක් ගියා. පැච් එකක් දාගෙන දැන් නවතින තැනින් අපි පිටත් වෙනවා. මේ නවතින තැනේ ඇන්ඩි මේ නන්දයි මාමයි ඒ අයියලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ. මං යටින් contact details දාන්නම් මේ තැන ගැන phone numbers දෙයක්. ඔයගලන්ට ඉන්න ඊට පස්සේ හොඳ රූම්ස් තුනක් තියෙනවා. ඒ වගේම කණ්ඩක් තියෙනවා. හොඳට පහසුකම්. එහෙනම් අපි පිටත් වෙනවා. අපි ගිහින් එන්න නැන්ද එහෙනම්. ඔන්න guys අපි ආවා සේරැල්ලට. ඉතින් guys ඔන්න අද වගේ රිවර්ස්ටන් ටුවර් එකේ තිබ්බ මං මාක් කරගෙන ආපු ඩෙස්ටිනේෂන් ඔක්කොම මම ගියා. ඒ හැම එකම ෆුටේජ් මම මේ වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් කරලා තිබ්බා. ඉතින් අන්තිම වෙනකම් වීඩියෝ එක බලනවා නම් ගොඩක් thank you. එහෙනම් යට තියෙන subscribe button එක on කරලා තියාගන්න. ඊට පස්සෙන් එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මං වීඩියෝ එක end කරනවා. මගේ king එක සේරල්ල ගාව ඉඳලා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. තවත් මේ වගේ වෙනස් මේ එක්ස්පීරියන්ස් එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඒකම ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න හැමෝම ජය වේවා. මේ යාත්‍රිකයා